ඉතින් මේ කෙනා ලංකාවේ හරිම ජනප්‍රියයි. හැබැයි මට එයා ළඟට යන්න කලින් මට අහන්න හිතෙනවා වගේ ප්‍රශ්නයක්. ඔයාලට විනාඩියෙන් කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? විනාඩියෙන්? ඔව්. විනාඩියෙන් මට අඩුම තරමේ මගේ මේකප් එකවත් දාගන්න බෑ ක්‍රිෂ්වා මොනවද මේ අහන විහිළු කතා? අතන මට විනාඩියෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරිද? එයාතරින් මීටර් 400ක් දුවන්න පුළුවන් විනාඩියකට අඩුවෙන්. දැනුත් පුළුවන් එහෙම ගැටලුවක් නැහැ. ඊට පස්සේ විනාඩියකට අඩුවෙන් මට කාලය ඉවර කරන්න පුළුවන්. හරිද? විනාඩියකට අඩුවෙන් ගර්ල් කෙනෙක්ව පොඩක් ටොක් කරන්න පුළුවන්. පුළුවන් නැතරම. පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. එයා හොඳටම ඉංග්‍රීසි කතා කරන කෙනෙක් නම් මම පොඩ්ඩක් හිර වෙනවා. හරිද? මට පොඩ්ඩක් අමාරුයි. ඉංග්‍රීසි පුළුවන් ගර්ල්ස් ලාව ටෝක් කරන්න ගියාම මම නිකන් චොර වෙනවා. ඒක නම චොර වෙන්න කැමති නෑ. පොර වෙන්න මට විනාඩියෙන් ගර්ල් ටෝක් කරගන්න ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. ඔයාට මම සර් කෙනෙක් ගැන කියනවා ලංකාවේ ඔන්ලයින් ක්ලාස් කලාවේ වෙනස් කරපො 1 minute English ක්ලාස් කියලා කිව්වම කවුද නොදන්නේ? ප්‍රවීණ දේශක ඉංග්‍රීසි දේශක මලිත් කෝදාගොඩ අද අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නවා වයි කැෆේ එකේ. good afternoon. good afternoon. හරි. දැන් මලිත් සර් ඇවිල්ලා ඉන්නවා. සියලු ප්‍රශ්න වලට උත්තර අරගෙන ක්‍රේෂ්. හරි. දැන් අපි දැන් මේ විනාඩියේ කතාව කිව්වේ හින්දා සර් මුලින්ම අහන්න ඕනේ දැන් හරිම ජනප්‍රියයි මේ විනාඩියේ ඉංග්‍රීසි පාඩම. දැන් සර් ගොඩක් කලාවට මං හිතන්නේ සර්ගේ මේ ඔන්ලයින් ක්ලාස් එකට 1 minute English වීඩියෝ එකට මේ තරම් මිනිස්සු කැමති මේ තරම් පොපියුලර් වෙලා තියෙන්නේ ඒක හරිම ඉන්ටරෙස්ටිං. ඔව්. නේ? ඒකේ රහසක් මොකක් හරි තියෙනවද නැත්නම් ඔයා හරියටම තැන බලලා හරියටම ඇනේ ගහලා තියෙනවද? නෑ මෙහෙමයි සමහර වෙලාවට ඉස්සර නම් ඇත්තම ක්ලාස් පටන් ගත්ත කියන ක්ලාස් නේ ඔය වීඩියෝ පටන් ගත්ත කාලේ ඒවල හිතලා කරන්නේ. දැන් නම් එහෙම නෑ දැන් නම් මම හිතනවා මේකට මේ වගේ සිටුේෂන් එකක් හොඳයි කියලා කලින් ප්ලෑන් කරලා කරන වීඩියෝ එකක් දැන් ඉතින්. දැන් ඒක ලොකු වැඩක් ඒක. ඒක අර ඉන්ටරෙස්ටිං වෙන්න හේතුව තමයි ඒක ඇත්තටම ඕන එක. දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුරුදුලා තියෙන විදියක් තියෙනවානේ. පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි පන්ති කියලා පොත් පිටකන ලියාගෙන. නමුත් ඒ ජීවිතේට ඒක එකක්වත් කතා කරන්නේ නැහනේ. කතා කරන්නේ නැහැ. ඒතකොට මේක ඉන්ටරෙස්ටිං වෙන්න හේතුව තමයි මේක කතා කරනවා. මේක ඉගෙන ගන්නදී කෙලින්ම ඊළඟ දවසේ කතා කරන්න පුළුවන්. දැන් ඔයා මේ ෆ්‍රී ටයිම් එක බලන වීඩියෝ එක ඔයාට සමහරට හවස යාළුවෙක් මීට් වුණාම දැන් ඔයා කලින් කිව්වා වගේ ගර්ල් කෙනෙක් වගේ ටෝක් කරන එකකට ඔයාට යූස් කරලා වැඩේ කොට දාගන්න පුළුවන්. අතරම සර් මේ ඇත්තටම මම ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් කියලා දුන්නා. පොඩ්ඩක් ඇත්තටම ගෑනලා මේක ටෝක් කර ගන්නකොට මේක මොකක් හරි යාට එහෙම පොඩ්ඩක් හිතට දැනෙන්න මොකක් හරි ඉංග්‍රීසියෙන් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයක් කියමු නිකන් දැන් ඔයා හැමදාම කියනවානේ වා කියනවා ඇතිනේ I love you I like you කියලා කියනවා ඇතිනේ. කියනවද ක්‍රේෂ්? කියනවා. ඒක නිකන් I love you කියන්න දන්නවා කිසිම. ඒකත් එක්ක චුට්ටක් නිකන් පොඩි ඉන්ටරෙස්ටිං නිකන් තව පොඩි ප්‍රේස් එකක් ආවනම් නිකන් to be very honest I really like you වගේක් ආවනම් ඒක පොඩි ඒක පොඩි ඉමේජ් එකක් ඇතිර ඔයාගෙන. පස්සේ ඉමේජ් එක නැති ඉන්න පුළුවන් වෙනකන්. ඉතින් මට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මට දැන් ගොඩක් වෙලාවට මම යනකොට මට foreigners ලා හම්බ වෙනවා. ඔය දානේ foreigners ලා හම්බ වෙනවා. foreigners ලා හම්බ වෙනවා. ඉතින් මං ගියාම foreigners ලා හම්බ වුණාම ඒගොල්ලෝ මගෙන් සමහරලාට නැත්තම් පාරේ යද්දිත් හම්බ වෙනවනේ. නැත්තම් සමහර girls ලා ඒගොල්ලෝ ලංකාවේ ඇවිල්ලා පාරවල් අහනවා ඉංග්‍රීසි වලින්. එතකොට මේ posh people එතකොට අපිට පොඩ්ඩක් අමාරුයි. ඒතකොට මම කියනවා මේ ඔහම going එතන temple right no එතන මම කියනවා මේ turn right side go එතන place එක කියලා කියනවා ඉතින්. හැබැයි මලිත් සර් යම් තාක් දුරකට ක්‍රිෂ්මා කරි ගොඩ දා ගන්නවා නේද? හොඳයි මම බලන් හිටියේ. දැන් අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඕකත් එක. දැන් මලිත් සර් අපි අවුරුදු 13ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එතකොට ඊට පස්සේ අපි ඔය ඩිප්ලෝමා කරනවා එක කෝසස් කරනවා. හැබැයි ගොඩක් කලාවට ලංකාවේ මිනිස්සුන්ට තාම හරියට මේ කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරගන්න බැහැ. ඇයි මොකක්ද මේකට හේතුව සර්? මෙහෙම ඒකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම දේවල් තුනක් තියෙන්න ඕනේ. ඒ දේවල් තුන නැත්නම් ඉංග්‍රීසි කතා ගන්න බෑ. හරිද? හොඳට අහගෙන ඉන්න ඕනේ අපේ ලිස්නර්ස්ලා මොනවද කියලා. අනිවාර්යයෙන් මේක මම පන්ති වල කියන කතාවක් මම මේ කියන්නේ දැන්. හිතන්න දැන් ක්‍රිෂ් ඔයා ඉගෙන ගන්නවා බයිසිකලයක් පදින්න. හරිද? ඕන දැන් ඔයා බයිසිකලයක් පදින්න ඔයා ඉස්සර ටෙක්නික්ස් එක අරගෙන අහගන්න. මෙන්න මේ තමයි ඇක්සලරේට් කරන්නේ, බ්‍රේක් ගහන්නේ ඔක්කොම අහගන්නවා. හරිද? ඊට පස්සේ ඔයා පොඩ ඇක්ටිවිටීස් ටිකක් කරන පොඩ බයිසිකල් නැගලා සීට් එක හදලා පොඩ්ඩක් කරනවා. හැබැයි ඔයාට කොච්චර ඒ ඇක්ටිවිටීස් කරත් ඔයාට පැදලා බලන්න ගෙදර මොකක් තියෙන්න ඕනද? බයිසිකලයක් තියෙන්න ඕනේ. ජීවිතේට බයිසිකලයක් නැත්තම් ඔයාට පුළුවන් වෙනවද? නෑ. ඔයා දෙතුන් වතාවක් වැටිලා තමයි ඔයා ඉගෙන ගන්න. එතකොට
ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ගොඩක් ග්‍රාමර් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් පැටර්න්ස් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් ඇක්ටිවිටීස් උත් කරනවා වෙන්න පුළුවන් හැබැයි කතා කරන කෙනෙක් නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒක කතා කරන කෙනෙක් ඉන්නෝ නම් එයා කතා කරලා පුරුදු වෙනවා. ඒක සමහර වෙලාවට කතා කරන කෙනෙක් හිට ගොඩක් කටි කතා කරන බයයි අනිත් එක්කන hina වෙයි කියලා. ලංකාවේ ගොඩක් අය මේ දූපතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අනිත් අයට hina වෙනවනේ. අනිත් අයට hina වෙන දෙයක් තියෙනවානේ. ඒක ඒගොල්ලෝ බයයි අනිත් අය කතා කරද්දී වරදුනාම hina වෙනවා කියලා. ඒක තමයි ප්‍රධානම හේතුව. එතකොට අපි ඒ තුනම මැච් කරන්න ඕනේ. අපි ග්‍රැමර් හොයි පාර්ට් ඉගෙන ගන්න ඕනේ, ඇක්ටිවිටීස් කරන්න ඕනේ. ඒ වගේම කතා කරන්නත් ඕනේ. කතා කරන කෙනෙක් ඉන්න ඕනේ. කවුරු හරි හොයා ගන්න ඕනේ. කතා කරන කෙනෙක් අපි හොයාගෙන කවුරු හරි කෙනෙක් අහන්න කෙනෙක් ඉන්න ඕනේ. ඉස්කෝලේ මේ කවුරු හරි ටීචර් කෙනෙක් හරි ඉන්න ඕනේ. මේක හරිද කියලා අහන්න. කතා කරන්න කෙනෙක් ඉන්න ඕනේ. අපි කොච්චර බයිසිකලේ පුරුදු වුණත් නැහැ. පැදලා පුරුදු වෙන බයිසිකලයක් නැත්තම්. තමයි ප්‍රධාන හේතුව. හරි ඉතින් ඒකටත් අපි විසඳුමක් හොයාගන්න ඕනේ කොහොමද අපි කතා කරන්නේ කාත් එක්කද කතා කරන්නේ එතකොට අපි කතා කරන කෙනාට ඉංග්‍රීසි පුළුවන්ද එයාටත් අපිට වගේම ඉංග්‍රීසි බැරි නම් පොඩි ප්‍රශ්නයක් එනවනේ broken වෙවි යනවා අනිවාර්යයෙන්ම පළවෙනි දේ තමයි ඉගෙන ගන්න මම පන්ති වල කියන තමයි you need to have a burning desire. ඒ කියන්නේ desire එකක් නෙමෙයි. desire කියන්නේ මොකද්ද? අවනි ආසාවක් නේ මොකක් හරි. මොකක් හරි අපේ කැමැත්තක් නේ අපිට ඒ ගොඩක් තියෙනවා එක එක කාලේ අපිට සමහර වෙලාවට මොකක් හරි ගයක් හදන්න ආසාවක් එනවා. ඇඳුමක් ගන්න ආසාවක් එනවා. ජිම් යන්න හිතනවා ඊට මොකම. එයා දිගටම කන්ටිනියු කරන්න නැතුනට දේවල් එනවනේ. එහෙම එකක් නෙමෙයි. burning desire එකක් කියන්නේ මේක දැවෙන ආසාවක් තියෙන්න ඕනේ. මේක කොහොම හරි කතා කරන්න ආසාවක් තියෙනවා. ඒ බර්නින් ඩිසයර් එක තමයි ඩ්‍රයිව් කරන්නේ කෙනෙක්ට ලැන්ග්වේජ් ඉගෙන ගන්න. ඒක මං හිතන්නේ ඕන තැනකට අපිට ඇප්ලයි කරන්න පුළුවන් නේ. හැම එකක්ම බර්නින් ඩිසයර් කියන එක නේද? දැන් ඕගොල්ලෝත් ඔතන ඉන්නේ බර්නින් ඩිසයර් එකක් තිබ්බේ හින්දා මේ දේ නේ. ඔයාලට ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා ඒවා කට්ට කාගෙන ඇවිල්ලානේ ඔතන ඉන්නේ. ඒ බර්නින් ඩිසයර් එක. හැබැයි මලිස් අපිට තියෙන ප්‍රශ්න තමයි දැන් අපේ ගොඩාක් වෙලාවට අපි වගේම තමයි අපේ ගෙදර ගත්තාම ගොඩක් වැඩි හිටියන්ට දෙමාපියන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. එතකොට අපි ආශ්‍රය කරන අපේ සමාජයේ ඉන්න ගොඩක් දෙනෙකුත් අපි වගේම තමයි ඒගොල්ලොත් අවුරුදු 13ක් අර වගේම ඉස්කෝලේ ගියා. ග්‍රැමර් ඉගෙන ගත්තා හැබැයි කතා කරේ නැහැ. එහෙනම් අපි හැමෝටම පොඩ්ඩක් කතා කරන්න බෑ. අපි කොහොමද කතා කරන්න කෙනෙක් හොයාගන්නේ? එහෙම කවුරු හරි ඉන්නවද අපිත් එක්ක කතා කරන්න? සර් ළඟ කවුරු හරි ඉන්නවද කියන්නකෝ අපිට මේ වැඩේ කරගන්න කෙනෙක්? මෙහෙමයි. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ ඉගෙන ගන්න ආස වුණත් කොච්චර ඉගෙන ගත්තත් කොච්චර පොත් පිරෙන ලිව්වත් කතා කරන්න කෙනෙක් නැහැ. ලංකාවේ ක්‍රිස් කිව්වා වගේ ගොඩක් අයගේ ෆැමිලිස් වල කතා කරන ඉංග්‍රීසි කතා කරන කෙනෙක් නැහනේ. තමන්ගේ නේබර්ස්ලා ඉංග්‍රීසි කතා කරන්නෙත් නැහැ. යාළුවෝ කතා කරන්නෙත් නැහැ. සමහරවිට කතා කරොත් hina වෙනවා. ඒ වගේ එකක්ද තියෙන්නේ. එතකොට ඔය ප්‍රශ්නේ මටත් ඔය මම ක්ලාස් පටන් ගත්ත කාලේ දැන් අවුරුදු 7-8ක් තිස්සේ දැන් තිබ්බා. හරිද? එතකොට මම උගන්වනවා නමුත් බෙන්ගලුන්ට කතා කරන්නේ නැහැ. කතා කරන්න බෑ. එතකොට දැන් හිතන්නකෝ ගුරුවරයා කොච්චර මහන්සිලා ඉගෙනුවත් ඒක රිසල්ට් එකක් එන්නේ එයාට කතා කරන කෙනෙක් නැතුව. ඊට පස්සේ මම ඉස්සර කල්පනා කරා මේකට අපි දැන් සමහරට කෝල් සෙන්ටර් වලට කෝල් කරන්නේ. අපි දැන් සමහරට පීට්සා එකක් ඕනවා. පීට්සා එකට කෝල් කරලා කියන්නේ පීට්සා එක දැන් ඉතින් ඇප් එකෙන් දාන්නේ. නමුත් අපි ඉස්සර කෝල් සෙන්ටර්ස් වලට කෝල් කරන්නේ. ෆෝන් එකේ මොකක් හරි මේ වුණාම කතා කරලා බිල ගැන අහන්නේ. ඒ වගේ අහනවානේ. එහෙම මෙතඩ් එකක් තිබ්බනම් හොඳයි කියලා මට හිතුණා. කෝල් කරලා නේ ඉංග්‍රීසි වලින් කතා කරන්න වගේ එකක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඒකයි මට කරගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක ලොකු වැඩක් නේ ඒක. පස්සේ අපේ මගේ පන්තිය හැම ග්‍රෝ වෙනකොට මම හිතුවා දැන් මට මේක කරන්න පුළුවන් කියලා පොඩියට පටන් ගත්තා. તો මගේ platform එකක් තියෙනවා වානි මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට මේ platform එකට ගිහිල්ලා මගේ ගාව ඉන්නවා call center එකක් වගේ instructorsලා. ලංකාවේ වැඩිම ඒ කියන්නේ මං ගාව more than 500 instructorsලා වැඩ කරනවා. 500කට හැපැත්තේ ඉංග්‍රීසි ඉන්ස්ට්‍රක්ටර්ස් වැඩ කරනවා. ඒගොල්ලෝ සමහරට වර්ක් කරන කට්ටිය work from home ඔෆිස් වල ගෙදර ඇවිල්ලා කතා කරන ඒ වගේ එකක්. එතකොට මගේ ස්ටුඩන්ට්ස් වලට පුළුවන් පන්ති ඉගෙන ගන්නවා. පන්ති ඉගෙන ගන්න දේවල් ටික ගෙදර ගිහිල්ලා ඕන වෙලාවක ඕන දවසක තමන්ගේ ෆෝන් එකේ මේ ඇප් එකට ගිහිල්ලා ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා මගේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ලිස්ට් එකේ ඉන්නවනේ. කැමති කෙනෙක් සිලෙක්ට් කරලා අන්න අර යා පික් කරලා එයාත් එක්ක කතා කරන්න. මේක ඕවර් වීඩියෝ chat එකක්. මේ කෝල් එකක් නෙමෙයි මේක වීඩියෝ කෝල් එකක් විදියට. ඒතර ඉන්ස්ට්‍රක්ටර් ඉන්න හැපැත්තෙන් ගෙදර දැන් ජොයින් වෙලා මේ ස්ටුඩන්ට් උත් තියෙන ඒක දෙන්න මොනවද කතා කරන්නේ. ඒක පන්තියක් නෙමෙයි අතර. මේකදී උගන්වන්නේ නැහැ ඉන්ස්ට්‍රක්ටර් මොනවද කියලා. කතා කරන්න මොනවා හරි ඔය කතා කරන ඒගොල්ලෝ බල්ලගෙන් පටන් ගන්න මැක්කර නැහැ. කතා කරනවා. ඒතර ඒක තමයි යා කතා කරලා පුරුදු වෙන්නේ. දැන් පන්ති ඉගෙන ගන්නවා. පන්ති ඇක්ටිවිටීස් කරනවා. එයා එක
බයිසිකලේ පැදලා පුරුදු වෙන්නේ මේ ෆ්ලුවන්ට් මී එකේ. ෆ්ලුවන්ට් මී කියන ප්ලැට්ෆෝම් එකේ. අපි ආපහු සරක් මතක් කරන්න ඕනේ දැන් මේ වෙලාවේ අපේ ලිසනර්ස්ලා ගොඩාක් කට්ටිය මේක අහගෙන ඉන්නවා. ඔයාටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් ඉංග්‍රීසි දැනුම තියෙනවා. හැබැයි කතා කරගන්න තාම ලොකු හැකියාවක් නැහැ. පොඩි බයක් තියෙනවා නම් fluentme.lk වෙබ්සයිට් එකට යන්න. ඇප් එක තියෙනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාට ඔයා වෙනුවෙන්ම පිළිගැහලා ඉන්න ඉන්ස්ට්‍රක්ටර්ස්ලා 100කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා මෙතන. දැන් ඔය fluentme ඇප් එක ආවට පස්සේ මලිත්ස මම හිතුවා ඇත්තට මේක මේ AI platform එකක් වෙන්න ඇති මේ AI කවුරු හරි තමයි එහා පැත්තේ නම් අපිත් එක්ක කතා කරන්න කියලා. ඔව්. ඒක හොඳ පොයින්ට් එකක් එකවනේ. දැන් මේ අපේ AI platform එකකුත් තියෙනවා ළමයින්ට දෙන. නමුත් ඔයා දන්නවද ඒකින් ලොකු දෙයක් වෙන්නේ නැහැ. හිතලා බලන්න අපි දැන් ඔන්න AI character එකක ෆෝන් එකේ කතා කරන වීඩියෝ ඔන් කරනවා. අපිට බයයිද? නෑ. එතකොට අපිට ලැජ්ජයිද? නෑනේ. අපි සැබෑ ජීවිතේදී පාරදී හම්බෙන්නේ AI characters නෙමෙයිනේ. ඇත්ත මිනිස්සුනේ. ඒක එයාත් එක්ක කතා කරලා තමයි බය වෙන්නේ, දාඩිය දාන්නේ, ලැජ්ජ හිතෙන්නේ, ෂොක් වෙන්නේ, ඔක්කොම මිනිස්සුත් එක්ක කතා කරන්නේ. ඒක අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ මිනිස්සෙක් කතා කළම තමයි. තේරෙනවද? අර එකෙන් කතා කරලා පොඩි දෙයක් නිකන් පොඩි චිල්ලයක් ගන්න පුළුවන් පොඩ්ඩක් මොනවා හරි කතා කරලා. නමුත් අර අපිට අර කතා කරද්දී අර කෙනෙක් කතා කරද්දී අර තියෙන මේ බය අන්න හරි. ඒක පර්සනැලිටි එක ග්‍රෝ වෙන්නේ මිනිස්සෙක් කතා කරනවා. ඒතකොට අපි ඉන්ස්ට්‍රක්ටර්ස් ලව හයර් කරලා තින්නේ ඒකයි. ඇත්තටම AI කැරක්ටර් එකක් ගන්න ඔච්චර ලොකු විදමක් දරන්න ඕනේ නැහැ. ඒක හරිම සරල දෙයක්. අපිව තේරුම් ගන්න පුළුවන්. එයාත් අපි වගේම කෙනෙක් මිනිස්සෙක්. යා අනිත් එක ශ්‍රී ලාංකිකයෙක්. අන්න හරි. එතකොට එයාට අපේ හැංගීම් දැනෙනවා. මේ වගේ වෙනසක් තියෙනවානේ. ඔව්. සර් එතකොට මෙතන ඉන්න ඔක්කොම මේ කියන්නේ මේ ඉන්න 100 දෙනාම සර්ගේ ක්ලාසස් වලින් ආපු අයද නැත්නම් වෙනම රෙක්රූට් කරපු කට්ටිය. වෙනම කට්ටිය. 100 දෙනෙක්ට මේ අපි මම හිතන්නේ 500කට හැපෙත් තියෙන ඉන්ස්ට්‍රක්ටර්ස්ලා. ඒගොල්ලෝ වෙනම රෙක්රූට් කරපු ටීචර්ස්ලා සමහර වෙලාවට වර්ක් කරන කට්ටිය, ඉංග්‍රීසි හොඳට ෆ්ලුවන්ට් කට්ටිය තමයි අපි ළඟ ට්‍රේනින්ග්ස් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඒගොල්ලෝ තියාගෙන ඉන්නේ. එතකොට ගත්ත ෆෝන් එක ගත්ත ඕන කෙනෙක්ව සිලෙක්ට් කළා. ඒ කියන්නේ ලස්සන්ට ලයිෆ් එක ගොඩ දාගෙන යන්න පුළුවන් නේ. දැන් සර් කතා කරද්දී මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි අද ප්‍රශ්නම විතරයි තියෙන්නේ. නෑ සර් ඇවිල්ලා ඉතාමත් ජනප්‍රිය අපි කතා කරලා තියෙන්නේ. ජනප්‍රිය වූ පමණින්ම ඡන්ද ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මෙතන තියෙන්නේ ජනප්‍රියයි ඡන්දත් ලැබෙනවා ඒ වගේම. ඡන්ද කියලා කියන්නේ ඒ තරම් ගොඩක් පිරිසක් මේ සර්ගේ ක්ලාස් වලට සහභාගී වෙනවා. ඒ තරම් විශාල පිරිසක් ක්ලාස් එකේ ඉගෙන ගන්නවා. ඔව් දැන් ඔව් ඊට පස්සේ කියන්න. ඉතින් ඒක එහෙම උනේ ඇයි කියලා පොඩ්ඩක් දැනගන්න සමහර කට්ටිය ඉන්නවා ජනප්‍රියයි. හැබැයි ඡන්ද නැහැ. හරිද? හැබැයි මෙතනලා තියෙන්නේ ජනප්‍රියයි ඡන්දක් තියෙනවා. සර් අපි පොඩ්ඩක් කතා කරමුකෝ දැන් අතරම වැඩිහිටියෝ තමයි ගොඩක් වෙලාවට සර්ගේ ක්ලාසස් වලට සහභාගී වෙන්නේ. ඔව්. ලේසිද ළමයි ටික හොඳට ඉන්නවද සාමාන්‍යයෙන් ක්ලාස් එකේ? සර් කොහොමද මේ මෙච්චර ඉන්ටරෙස්ටිං පිට මේ වැඩේ කරගෙන යන්නේ? විශේෂයෙන්ම වැඩිහිටියෝ දැන් මේ. ඔව් ඒ කියන්නේ පොඩි ළමයිට උගන්වනවා වගේ නෙමෙයි ඇඩල්ට්ස්ට උගන්වනවා කියන වෙනම ආර්ට් එකක් ඒක. ඒක මාර ඉන්ට්‍රස්ටිං ඒක මාර ආසාවෙන් කරන්නේ මම. මෙහෙමයි දැන් හේතුව තමයි මෙහෙමයි. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මිනිස්සු ෆෙඩ් අප් වෙලා තියෙන පොඩි කාලේ ධම්ම. එක වසරක් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිහිල්ලා පීරියඩ්ස් අවසර පීරියඩ් එක ගන්න තිබිලා තියෙනවා ඉංග්‍රීසි පන්තිත් ගිහිල්ලා ඒ ලෙවල් ඉවරලත් එක එක පන්ති කෝසස් කරලා නමුත් ඒකට තාම කතා කරන්න බෑ. ඒක හේතුව ගොඩක් තියෙනවා මම අර කලින් කිව්වා වගේ ඉගෙන ගන්න එකේ වැරදිත් තියෙනවා ඉගෙන ගත්ත විදිහ වැරදි ගොඩක් තියෙනවා. නමුත් දැන් මගේ පන්තියේ හේතුව තමයි එකක් තමයි මම හිතන්නේ ඒගොල්ලන්ට විතර මේ ඉන්ස්ටන්ට් රිප්ලයි එක හම්බ වෙනවා. ඒ කියන්නේ කට්ටියට ඕනේ කතා කරන්න පොත් පුරවන්න නෙමෙයි. අතන අපේ පන්තිය ඇවිල්ලා අපි ඒ දේවල් කරනෙත් එක්කම අර ෆ්ලුවන්ට් මේ කතා කරනවා. ඒත් ලංකාවේ කිසිම මම හිතන්නේ කිසිම පන්තියක් නැහැ මම හිතන්නේ මෙහෙම කතා කරන ප්ලැට්ෆෝම් එකක් හදලා. නිකන් අර පන්තියේ ළමයි අතර කතා කරන්න දෙනවා. කීප දෙනෙක් අතර පොඩි ගෲප් ඇක්ටිවිටි එකක් දීලා කතා කරන්න දෙනවා. නමුත් අර කතා කරන්න වෙනම ඉන්ඩිවිජුවල් කෙනෙක් දීලා කතා කරන ප්ලැට්ෆෝම් එකක් නැහැ. එතකොට ගොඩක් කට්ටිය කැමති ඒකට. එතකොට පන්ති ඉගෙන ගන්නවා ෆ්ලුවන්ට් මේ කතා කරනවා. ඇත්තටම අපේ මට ඉස්සෙල්ලා කියන්න බෑ අපේ ලංකාවේ ඉන්ස්ට්‍රක්ටර්ස් විතරක් නෙමෙයි පිටරට ඉන්ස්ට්‍රක්ටර්ස්ලා තියෙනවා. දැන් මේකදී අපි ගාව පිටරට ඉන්ස්ට්‍රක්ටර්ලා 7 දෙනෙක් විතර ඉන්නවා. එතකොට ඒ කට්ටිය ලංකාවේ ගෙනලා තියෙනවා. එතකොට අපි ඒගොල්ලෝ සමහරවිට ඔය පන්ති වල ෆිසිකල් ක්ලාස් වල එමේ ඒගොල්ලෝ අපි පන්තියට එක්කන් යනවා. එතකොට ඒගොල්ලෝ පන්තිදී මුණ ගැහෙනවා. අර ඔන්ලයින් කතා කරන කෙනාම පන්තිදී මුණ ගැහුණාම පොඩි එතන පොඩි එකකුත් තියෙනවානේ. ඒ වගේ මේ ෆ්ලුවන්ට් මේ කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒතර ඒගොල්ලන්ට ඒ ඉන්ස්ටන්ට් හම්බෙනවා. දැන් සමහරට උදාහරණයකට කියනවා මට කියනවා කතා කරලා සර් ලබන මාසේ මම රට යනවා ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා. ඒතර අපි ඒගොල්ලන්ට පන්ති එයාට උගන්වන්නට අමතරව අපි යාට ඒ රට යන ඉන්ටර්විව් එකම කලින් කරවනවා අපේ ඉන්ස්ට්‍රක්ටර්ස් දාලා.
හිතන්න එහෙම එකක් එහෙම දැන් කෙනෙක් ඉන්ටර්විව් එකක් කරනවා නම් එයා ෆස්ට් ටයිම් යනවා නම් එයා ෆස්ට් ටයිම් එකට ෆේස් කරන්නේ එයා ඒක 100 කරලා ගියාට පස්සේ ඒක ඇතර මැජික් එකක් නෑ ඒක හරියම නෝමල් නේ ඒතර ඒ වගේ අර අපි ඒකට ඉන්ස්ටන්ට් යාට රිප්ලයි එක දෙනවා ඉතින් ඒ වගේ රට ගියපු ගොඩක් කටි රට යන කට්ටිය ජොබ් වල ඉස්සරහට යන කට්ටිය හවුස් වයිෆ්ලා වෙන්න පුළුවන් ස්ටඩීස් කරන යුනිවර්සිටිස් වල කට්ටිය යුනිවර්සිටිස් වල උනත් සමහර වෙලාවට තියෙනවා යාට මොකක් හරි හිතන්නකෝ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා ඒකල ගොඩක් කට්ටිය පන්තියේ කියනවා මෙන්න මෙහෙමයි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා අපි ටක් ගාලා අරේන්ජ් කරලා දෙනවා අපි ප්‍රසන්ටේෂන් එක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් යාට අවශ්‍ය දේ දෙන එක තමයි මේ මම හිතන්නේ සීක්‍රට් එක. ඒ කියන්නේ තනි පුද්ගලයා වශයෙන් අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය Exactly. දේවල් ඒ කියන්නේ දැන් මම කියන කෙනා උගන්වන්න ගියාට එතකොට ඒගොල්ලෝ ඇත්තටම මේ අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ත් එක්ක තමයි ඒගොල්ලෝ එන්ගේජ් වෙන්නේ. කෙනෙක් මේ අපි දුම් පන්තියේ ඉන්නවා කියලා උදාහරණයක් 500ක් ඉන්නවා කියලා කියන්නකෝ. ඒ 500 කෙනෙක්ට ඕන වෙනවා මොකක් හරි රික්වයර්මන්ට් එකක් තියෙනවා. හිතන්නකෝ දැන් මේ මං හිතන්නේ මේ ඊයේද කතා කරා කැබින් ක්‍රූ කෙනෙක්ට ඉන්ටර්විව් එකක්. ඒතර යාට අග්ගල අපි අද දවසම මම හිතන්නේ උදේ ඉඳන් රැ වෙනකම් යාට එක එක සෙෂන්ස් දාලා තියෙන ඒක ට්‍රේන් කරන්න යාව. තේරෙනවද? ඒ අපි ඉන්ස්ට්‍රක්ටර්ස්ලාත් එක්ක ඒගොල්ලෝ එන්ගේජ් වෙලා කතා කරනවා. ඉතින් ඒක තමයි ප්‍රධානම දේ. ඒ කියන්නේ දැන් කාට හරි දැන් එයාගේ ලයිෆ් එකේ හැටියට මොකක් හරි දෙයක් වැඩිපුර ඉගෙන ගන්න ඕන නම් වැඩිපුර අවධානය යොමු කරන්න ඕන ප්‍රදේශයක් තියෙනවා නම් දැන් ගත්තොත් එහෙම බෝයි කෙනෙක් නම් එයාට යාළුවා ආශ්‍රය කරන්න යාළුවොත් එක්ක කතා බහ කරන්න. අපි දැන් කම්පැනි එක ප්‍රොමෝෂන් එකක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් උඩට යනකොට ඒ මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරද්දී පාවිච්චි කරන වචන පාවිච්චි කරන දේවල් ගැන කතා කරන්න. එහෙම මේ පුළුවන් උදාහරණයක් හොඳ උදාහරණ තමයි දැන් මම ඊයේ සැලෝනෙට ගියා කොණ්ඩේ කපන්න. කොණ්ඩේ කපනකොට එයා කොණ්ඩේ කපන මම කියනවා සර් මටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි. ඉතින් මම කිව්වා පන්තිට ජොයින් වෙන්න. හැබැයි සර් මට අර මේ ඔක්කොම ග්‍රැමර් ඉගෙන ගන්න අපිට වෙලාවක් නැහැ. මට ඕනේ මේ එයාට ඕනේ අර කතා කොණ්ඩේ කපන ගමන් ඒ ගැන කතා කරන්න එයාගේ කස්ටමර් එක අන්න රයිට් ඒක ගැන කතා කරන්න. මොකක්ද අපිට කියන්නේ නෑනේ කොණ්ඩේ එහෙම තිය. ඒ ඉතින් කතා කරන්න ඕනේ. ඒතර අපි දැන් අපි පන්තිල ඉන්න අයට එහෙම කෙනෙක්ට රික්වයර්මන්ට් එකක් තිබ්බොත් yes අපි ඒක අරේන්ජ් කරලා දෙනවා. ඒකට අදාළ වොකැබුලරි එක ඉගෙන ගන්න. ඒ කියන්නේ ඇඩල්ට් කෙනෙක් වුණාට ඇත්තටම මේගොල්ලෝ මම හිතන්නේ පොඩි ළමයි වගේ. හේතුව තමයි ඒගොල්ලෝ වචන දන්නේ නැහැ. දැන් හොඳම උදාහරණේ මම දා දෙනකොට අපිට කෝල් එකක් ආවා. මගේ පන්ති ස්ටුඩන්ට් කෙනෙක් එයාගේ වයස අවුරුදු 35යි. එයා දන්නේ නැහැ රිවර් බැංක් කියන වචනේ තේරුම. දැන් රිවර් බැංක් කියලා කියන්නේ ගම් යුර. කේටිදුල රිවර් කියන්නේ ගඟ, බැංක් කියන්නේ බැංකුව, ගඟේ බැංකුව නෙවෙයි. ඒතර මේක ඔයා ඉන්ටර්නැෂනල් ස්කූල් යන 3 වසරේ ළමයෙක්ගෙන් අහලා බලන්නකෝ. එයා ඒක දන්නවා. හරිද? හැබැයි වයස අවුරුදු 35ක් දන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ ඒගොල්ලෝ මේක ටච් කරන විදිය වෙනස්. ඒක ලැන්ග්වේජ් එක කියලා ඉංග්‍රීසි කියලා කියන්නේ හිස්තැන පුරවන එක නෙමෙයි. තේරෙනවද? අපිට මේක ප්‍රැක්ටිකලි ඒ කියන්නේ මේක බෙහෙත් අපිට බෙහෙතක් අපේ ලෙඩක් කරනවා ડોක්ටර් පෙති ගොඩක් දෙනවානේ. ඒ එක එක පෙතිලින් එක එක දේවල් නෙවෙන්නේ. තේරෙනවද? එතකොට අපි මේ පෙති ඔක්කොම ටික බොන්න ඕන. අපි ආ ග්‍රැමර් ඉගෙන ගන්න ගමන් අපි ඇක්ටිවිටිස් කරන්න ඕනේ. ඒ ඇක්ටිවිටිස් කරන ගමන් ඒ ටික කතා කර පුරුදු වෙනවනේ ෆ්ලුවන්ට් බී එකේ. තේරෙනවද? ඒ ලොකු වැඩක එකතුවක්. ඒ අතර අපි යාට දෙනවා එක එක self reading activity. ඒ ටික ඉගෙන ගන්නදී යාට අලුත් වචන ඉගෙන ගන්න පුළුවන්. කෙනෙක් හිතන්නකෝ කතා කරන එක විතරක් කරනවා අර මුකුත් කරන්නේ නැහැ කියලා. ඒත් බෑ ඉතින්. කතා කරා කියලා යාට කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක තමයි යා වාක්‍ය සමහරක් වැරදි කියන්නේ. ඒ කතා කරන එක කරන්නත් ඕනේ, අර ග්‍රැමර් පාර්ට් එක කරන්නත් ඕනේ. අර ග්‍රැමර් කිව්වම අපි හිතන් ඉන්නේ පොඩි කාලේ ඉගෙන ගත්තා එපා වෙච්ච ග්‍රැමර් ඉස්කෝලේ කාලේ. අපිට වෙච්ච ග්‍රැමර් ඒක නෙවෙයි. ඒක මාර ඉන්ටරෙස්ටිං. ඒක මාර මරු එකක්. දැන් හොඳ උදාහරණයක් කිව්වොත් මට මතක් වෙනවා. දැන් මෙහෙම කියන්නම්කෝ. කෙනෙක් මට දැන් කෝල් කරනවා. හරිද? මම ආන්සර් කරන්නේ නැහැ. ටිකලාකින් මම ආන්සර් කරනවා. එයා බයිනවා කොහෙද හිටියේ මම කතා කරන්නේ. මං කියනවා මම ඩ්‍රයිව් කර කර හිටියේ කියලා. ඉතින් මම ඩ්‍රයිව් කර කර හිටියේ I was driving. ඒක past continuous tense. තේරෙනවද? හැබැයි ඒක tense එකක් විදිහට ඉගෙන ගත්තොත් මේක හෙන්නම අප්පිරියයි ඒක. ඒක එපා වෙනවා. හරි? ඉතින් මම ඩ්‍රයිව් කර කර හිටියා කියලා කියන්න විදියක් නැහැ if you don't know tenses. past continuous tense I was driving. මම කකා හිටියේ. ක්‍රිෂ් කොම කියන්නේ I was eating. හරි? මම වැඩ කර කර හිටියේ. I was working. ඒ තමයි ටෙන්ස් එක. ඒක අමාරු දෙයක් නෑ. සිම්පල් නේද? ඒක අප්‍රෝච් කරන විදිය වෙනස් කරන්න ඕනේ. හරි. yes.
මේ දැන් දැන් මේ සියලු දේවල් හරිම ලේසියෙන් ඔයාලට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මලිත් සර්ත් එක ජොයින් වුණා. සර් දැන් ඇත්තටම අපි ආසයි දැන් මෙච්චර දේවල් අපි කතා කරා ක්ලාස් එකේ වෙන දේවල් ගැන කතා කරා. එතකොට ප්‍රැක්ටිකල් සෙෂන් එකක් අපි අද අන්නේ කරමු මං කියන්නේ ඒකයි. බලමු මම ආසයි වේ ක්‍රිෂ් පොඩා අනේ මට හම්බෙලා යන්නේ මම එකයි කිව්වේ. ක්‍රිෂ් දැන් මේ සුවහසක් ඔයා වගේ කට්ටිය වෙනුවෙන් කියන ඔයා මං වගේ කට්ටිය වෙනුවෙන් තමයි මට සර් ඉංග්‍රීසි ක්ලාස් පුළුවන් නේ කියන්නේ. කිව්වා. මට මම දැන් ඔතන හරිම නිකන් මට දැන් මෙච්චර ලස්සනට කරන් ගියා නිකන් හරිම අන්කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා දැන්. මොකක්ද වුණා වගේ. හරි. හරි සර් අපි පටන් ගමු. අපි ප්‍රේමයක් කරපු දැන් අපි හිතමු මම ආපු ගමන් ක්‍රිෂ් ආවන ඉස්සරහා රිසෙප්ෂන් එකට ඇවිල්ලා මම ඇහුවා සර් බොන්නේ ටීද කොෆීද කියලා. මං කිව්වා එක්කෝ ටී බොනවා එක කොෆි බොනවා ටී හරි කොෆි හරි බොනවා. yes ටියෝ කොෆි කියන්නේ දන්න අවුලක් නැහැ. ඒකට පොඩි කෑල්ලක් ඇඩ් කරන්න යන්න බව. මම කියනවා මම එක්කෝ තේ බොනවා එක්කෝ කොෆි බොනවා. ඒ කියන්නේ I drink either tea or coffee. අර I දෙකෙන් තමයි එක්කෝ කෑල්ල එන්නේ. හරි හරි. දැන් මට මම උදාහරණයක් ගන්නම්කෝ මොකක් හරි. අවනි මට කියන්න කන්න කැමති කෑම දෙයක් මොනවද වා කන්න? මම කිරිබත් කන්න කැමතියි. මිල්ක් රයිස්. මම එතකොට ෆ්‍රයිඩ් රයිස් උත් කන්න කැමතියි. හරි. දැන් අවනිගෙන් ඇහුවාම කියනවා එක්කෝ මම කිරිබත් කරනවා. එක්කෝ මම ෆ්‍රයිඩ් රයිස් කරනවා. මම කියන්නේ I eat either milk rice or fried rice. හරි. දැන් මම ක්‍රිස්ගෙන් අහනවා මොකක් කර උදාහරණයක් අපි දුමු. ක්‍රිස් මට ගෑල්ලාම දෙන එක නම් දෙයක් කියන්න. සමහර ප්‍රශ්න. අපි නිකන් අපි ඔෆිස් එකේ දෙන්නෙක් ගමු. හරි. හරි. නැත්නම් ප්‍රශ්නනේ. අවනි ආදි. අවනියන් ආදි. ආදි. right. මම අහනවා එතකොට ක්‍රිස් කියනවා මම එක්කෝ අවනිට කැමති එක්කෝ කවුද ආදිට කැමති. ආදි ද එක්කෝ අවනිට එක්කෝ ආදිට. අපි කියන්නේ I like either අවනි or ආදි. I like either අවනි. either the අවනි ඕ ආදි. හරිම සරලයි මේවා. හරිම සර් කියලා දෙද්දි නැත්තම් ඉතින් පොඩ්ඩක් අමාරුයි අපි නම් ග්‍රැමර් මේමයි කියලා හිතුවත් අමාරුයි. නැත්තම් හැබැයි හරි සරල ලේසියෙන් කරන්න පුළුවන්. yes. ඒක තමයි 1 minute English English වල තියෙන වෙනස. නාඹර තරුණයෙක්නේ. ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ තරුණ වයසේ ඉන්නේ. තරුණ වයසේ ඉන්නේ. ඉතින් මම හිතන්නේ ලයිෆ් එක හරිම හොඳට එන්ජොයි කරන කෙනෙක් විදිහට තමයි මම දකින්නේ. මම දකිනවා වෙලාවකට මුහුද යනවා, වෙලාවකට ට්‍රිප් යනවා, ඊට පස්සේ වීඩියෝස් උත් ඒ වගේ තම්වල ගිහිලා කරනවා. ඉතින් ලයිෆ් එක එන්ජොයි කරන අපුඩගේ ගැන කතා කරන්න හරි මාසයි. සහ ලස්සන වාහන පදිනවා. සර් කැමතිද කතා කරන්න? කතා කරමු ඒකට. හරි. ගොඩක් කොහොමද ඉතින් මම මේ එහෙම යනවා ගොඩක් මම දැන් ටියුෂන් ක්ලාස් කරන අයගෙන් වැඩිපුරම ඇවිදින්න මං වෙන්නේ නැති. ඒක වෙලාවල් මෙහෙකුත් තියෙනවනේ දැන් හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් දැන් මගේ ඉස්කෝලේ ළමයි නෙමෙන්නේ වැඩි හිටි කට්ටියනේ. ඒගොල්ලෝටම රෑනේ ක්ලාස් කරන්න ඕනේ. දවල් වල මට පොඩි ෆ්‍රී ටයිම් එකක් තියෙනවා සතිය දවස්වල. නමුත් පන්ති තියෙනවා. ඉතින් ඒක මම ගොඩක් නිතර මෙහෙම ට්‍රැවල් කරනවා. ගොඩක් වගේ ජෙට් ස්කී වල යනවා නම් මනම් හිටපු ගමන් ඔය වාහන වලට ඉතින් ආසයි පොඩි කයන වාහන වල ආසයි. එතකොට එහෙම තමයි. එතකොට දැන් මට මතකයි පොඩි කාලේ අපිට තාත්තා තිබ්බ වෑන් එකක්. ඒ වෑන් එක තමයි මම මෙහෙ අතත් එක යද්දි මම මුලින්ම මේ ඩිසයින් එක පටන් ගත්තේ ආවනේ මේ ආයක කියන්න හොඳ නැහැ මේක සිංහල channel එකක් ඉන්න. ඉංග්‍රීසි රේඩියෝ channel එකක් අහලා තමයි. ඒක විතර කතා කරන්න ආසාව මුලින්මයි. උගන්නන්න නෙමෙයි ආසාව. ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාව. ඊට පස්සේ තමයි ඔහොමම ඩ්‍රයිව් වුණේ වෙන පැත්තකට උගන්නන පැත්තකට ගියේ එහෙම තමයි. අර උගන්නන දේ අපි ආසාවෙන් කරන්නේ. නමුත් අර පොඩ ෆ්‍රී ටයිම් එකක් හම්බුනොත් අපි පොඩක් අර පර්සනල් කැමති දේවල් කරනවානේ අපි වාහනවලට කැමති වාහන පදිනවා මේ යනවා ට්‍රැවල් කරනවා පොඩි ඉන්ටර්නෙට් වල පොඩි ඩ්‍රයිව් එකක් දාන්න කොහොමත්ම ඒක පොඩි මෙන්ටල් පොඩි මේකක් තියෙනවා මට චුට්ටක් සතියේ පාරක්වත් කොහේ හරි චුට්ටක් දුරක චුට්ටක් ඩ්‍රයිව් කරලා එන්න ඕනේ. ඒ වගේ එකක් තියෙනවා ඉතින්. කවුමක් දාලා එන්න ඕනේ. කවුමක් දාලා එන්න ඕනේ. මට කියන්නකෝ සර් දැන් මෙච්චර වෙලා අහගෙන හිටපු අපේ ලිස්නර් කෙනෙක්ට වෙන්න පුළුවන් අපිත් එක දැන් මේ වෙලාවේ මේ ස්ටුඩියෝ එක ඇතුළේ ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. සර්ගේ ඊළඟ ඉන්ටේක් එකට ජොයින් වෙන්න බලාපොරොත්තුෙන් කවුරු හරි ඉන්නවා නම් කොහොමද ජොයින් වෙන්නේ? කවදද මේ වැඩ ටික සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ අපේ ක්ලාසස් තියෙනවා ඔන්ලයින් and ෆිසිකල්. මේන්ලි තියෙන්නේ ඔන්ලයින් තමයි. මොකද හේතුව ලංකාවේ ගොඩක් කට්ටියට දැන් අපි එහෙම එන්න බෑනේ.
ගොඩක් මනික ඇඩල්ස්ට කැමති ඔන්ලයින් ජොයින් ඒගොල්ලන්ගේ මූණ පේන්නෙත් නැහැ අඳුරන්නෙත් නැහැ පන්තිර වෙලා වාඩිලා ඉන්න ඕනේ නැහැ බිසිනේ බිස්නස් කරන කෙනෙක් වෙන්න පුළුවන් ජොබ් කරන කෙනෙක් වෙන්න පුළුවන් ස්ටඩීස් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඔන්ලයින් තමයි ගොඩක් ජොයින් වෙන්නේ ඒතර ඔන්ලයින් ජොයින් වුනහම රෙකෝඩින් දෙනවනේ ඒතර හිතන්න ඒ වෙලාවේ බැරි කෙනෙක්ට සමහරවල්ට මහරය හරි ඒගොල්ලෝ රෙකෝඩින් බලනවා ගොඩක්ම පිටරට කට්ටියක් තියෙනවා ලංකාවේ පිටරට ගිහිල්ලා වර්ක් කරන කට්ටිය ගොඩාක් ඉන්නවා මගර 30%ක්ම විතර ඉන්නේ පිටරට කට්ටිය ඒගොල්ලෝ සමහරට මේ වෙලාවල් වෙනස් වුණත් රෙකෝඩින් වලින් කවර් කරනවා ඒ මොන රෙකෝඩින් වලින් ගියත් ඒගොල්ලෝ කතා කරනකොට අනිවාර්යෙන් අපි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් තෝරාගෙන කතා කරන්න පුළුවන් ඒක ලයිව් යන්නේ ඉතින් ඒ වගේ ඔන්ලයින් ක්ලාස් වලට අපි දැන් මේ ජුලයි 3rd and ජුලයි 5th ක්ලාසස් දෙකක් පටන් ගන්නවා ඔන්ලයින් ක්ලාසස් දෙකක් ඒ වගේම ෆිසිකල් ක්ලාස් කරනම නුගේගොඩ යන ගම් 5 විතරයි ඒත් ඒවට එන්න පුළුවන් අලුත් ඉන්ටේක් හැබැයි ළඟ පටන් ගන්න නැහැ මාස 3කට පාරක් පටන් ගන්න ඉතින් අපේ නම්බර් එකක් හොයාගෙන කෝල් එකක් හරි WhatsApp message එකක් දැම්ම නම් ඔය ඩීටේල්ස් ඔක්කොම ගන්න පුළුවන් අපේ Facebook page එකේ ඒකට අපේ හරි TikTok එකේ වෙන්න පුළුවන් Instagram එකේ වෙන්න පුළුවන් නම්බර්ස් තියෙනවා ඒකට message එකක් දැම්ම එකම ගන්න පුළුවන් හරි එහෙනම් thank you මලිත් සර් අද ආවට ලස්සන ඩිස්කෂන් එකක් අපිත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා සහ මම හිතනවා මේ කතා බහ නිසාම ඉංග්‍රීසි තව ඉගෙන ගන්න ඕනේ කතා කරන්න මම ඉංග්‍රීසි දැනුම හදා ගන්න ඕනේ කියන ගොඩක් කට්ටියට මම හිතන්නේ ඒක ලොකු පිටිවහලක් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් thank you අපි ආයි දවසක කතා කරමු. කතා කරමු අනිවාර්යයෙන්. thank you very much invite කරාට. හරි. එහෙනම් thank you so much අපි ආය හම්බෙන්නේ Monday. Monday මම එන්නේ. Monday පොයනේ. මම ඔය එන්නේ නැහැ.